අපිට x දාන 2යි කියලා එනවා. සෝක වැරදි නිසා. හරිද? 4ට 4 කපන්න පුළුවන්. අපට සීනි වරද්දන. එහෙනම් මේව කරන්න බෑනේ නම් අතර මම බැලුවා ඔයා අවධානයෙන් ඉන්නවද කියලා. Nice. බලමු මේක කොහොමද නිවැරදි කරන්නේ කියලා. අපි එහෙනම් බලමු මේක නිවැරදි කරන විදිහ මේ විදිහට ඇත්තටම 4 කපන්න බෑ. කියලා දෙන්න හදන්නේ මේ බීජීය භාග දෙක කොහොමද අද එකතු කරන්නේ කියලා. මෙන්න බලන්න පුතේ හරයන් සමාන බීජීය භාග දෙකක් අද අපි එකතු කරනවා. කොහොමද කියලා බලමු මේක කරන්නේ. දැන් පුතේ ඕනම භාග දෙකක් එකතු කරන්න අනිවාර්යයෙන්ම හරයන් සමාන වෙලා තියෙන්න ඕන. හරයන් සමාන වුණොත් විතරයි භාග දෙක එකතු කරන්න අඩු කරන්න පුළුවන්. එහෙනම් මම දැන් මේකේ හරයන් සමාන හින්දා පොදු හරය ගන්නවා 4 කියලා. අරගෙන 3යි x දාන 1 කියන ලවයට x දාන 1 කියන ලවය එකතු කරනවා. එතකොට පුතේ දැන් මේකේ සජාතීය පද තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ 3යි x ට මෙන්න මේ x තමයි එකතු වෙන්නේ. එතකොට 3යි x ට x එකතු වුණාන් පස්සේ අපිට එනවා 4යි x කියලා. ඊට පස්සේ මේ ධනයකට මේ ධනයක එකතු වෙනවා. එතකොට එතන එනවා 2යි කියලා. යට සුපුරුදු පරිදි බෙදීම 4. ඊට පස්සේ පුතේ අපි 4ට 4 එකයි මෙයාට 4 එකයි කියලා කපලා අවසාන උත්තරය අපිට එනවා x ධන 2යි කියලා. හරිනේ. ඔන්න එතකොට පුතේ අවසාන පිළිතුර අපිට x ධන 2යි කියලා එනවා. සෝක වැරදි නිසා. හරිද? 4ට 4 කපන්න පුළුවන්. අපට සීනි වරද්දන. එහෙනම් මේව කරන්න බෑනේ නම් අතර මම බැලුවා ඔයා අවධානයෙන් ඉන්නවද කියලා. බලමු මේක කොහොමද නිවැරදි කරන්නේ කියලා. අපි එහෙනම් බලමු මේක නිවැරදි කරන විදිහ මේ විදිහට ඇත්තටම 4 කපන්න බෑ. හරිද? අපි බලමු එහෙනම් කොහොමද මේක නිවැරදි කරන්නේ කියලා. මම වරද්දලා තිබ්බනේ. අන්නේ වැරද්ද දැන් නිවැරදි කරන්න තමයි අපි හදන්නේ. එතකොට පුතේ මේකේ 3යි x ට x එකක් එකතු වුණාන් පස්සේ 4යි x එකට එක එකතු වුණාන් පස්සේ 2යි බෙදීම 4. මම ඉතින් කලින් කරේ මොකද මේ 4ට මේ 4 කැපුවා. එහෙම කපන්න බෑ ඇත්තටම. හරිද? මොකද එහෙම කැපුවොත් පොඩි වැරද්දක් වෙනවා. ඒ වැරද්ද තමයි මේ ලවයේ හැදලා තියෙන 4යි x දාන 2 කියන මුළු ප්‍රකාශනයම. එතකොට මේ ප්‍රකාශනේ අපිට එක පදයක් එක්ක මෙහෙම කපන්න බෑ. එතකොට කරන්න ඕන මේ මුළු ලවයෙම පොදු සාධකයක් එළියට අරන් තමයි අපි ඒක කපන්නේ. එතකොට මේ දෙන්නෙන් අපිට ගන්න පුළුවන් පොදු සාධකය දැන් 2ක් එළියට අරගෙන මෙයා දෙකෙන් බෙදුවාම පුතේ 2යි x මෙයා දෙකෙන් බෙදුවාම තමයි 1යි ඒවා බෙදීමේ 4 සුපුරුදු විදිහට තියෙනවා. දැන් පුළුවන් අපිට පුතේ දැන් මේ ලවයටම පොදු කෙනෙක් තමයි මේ දෙක. එතකොට මේ දෙකට දෙකේ 1යි මෙයා දෙකේ 2යි කියලා කපලා අපිට අවසාන පිළිතුර ලැබෙනවා මේක පුතේ 2යි x දාන 1 බෙදීම 2 කියලා. මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර. මේකෙත් පුතේ අර දෙකට දෙක කපන්න බෑ. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි හරයන් සමාන බීජීය භාග දෙක එකතු කරන්නේ.